ඉතින් ඔන්න අදත් ඔය සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා රිවිව් සංචෙස් YouTube channel එකට. අද අරන් ආවේ රොබර්ට් ෆිල්ම් එක. ෆිල්ම් එකේ නම හයිරලර්ස්. එහෙනම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙන අපි යමු ෆිල්ම් එකට. ෆිල්ම් එක පටන් ගන්නකොට බීච් එකට වෙලා මේසන් සහ එයාගේ බිරිඳ වෙන එමි ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ටිකකින් මේසන්ගේ අයියා වෙන ෂෝනුත් එයාලත් එක්ක එකතු වෙනවා. කට්ටියම ඇවිල්ලා තියෙන්නේ ලින්ක් කියන මේ කෙල්ලගේ වෙඩින් එකට. වෙඩින් එකේ වැඩ කටයුතු සිද්ධ වෙගෙන යනකොට මොහොතේ තියෙන බෝට්ටුවක් පුපුරනවා. ඒත් එක්කම හෙලිකොප්ටරයකින් කට්ටියක් ඇවිත් මෙයාලා වට කරගන්නවා. මෙයාලා ඇවිල්ලා තියෙන්නේ එමිව බැහැර ගන්න. මේ අනික් කට්ටිය ගැන වීඩියෝ ඉස්සරහදී වලට දැනගන්න ලැබෙයි. ওই ඉදියට එමිව පැහැරන් යනවා. මේසන් එමිව පැහැරන් යන වාහනේ පස්සෙන් පන්නන් යනවා. එතකොට අර හෙලිකොප්ටරයකින් කාර් එකට වෙඩි තියෙනවා. මේසන්ට කාර් එක පාලනය කරගන්න බැරුන් ඇක්සිඩන්ට් වෙනවා. මේසන්ට නම් වැඩිය තුවාල නැහැ. දැන් කට්ටියම හොටෙල් එකකට වෙලා මේ වුණ දේ ගැන කතා කර කර ඉන්නවා. සල්සාර ටෝනි අපි මෙහෙමක් කරගන්න. අපේ මොන හරි ඕනි නැත්තම් අපි ඔය බීච් එකේදීම මරලා දාලා අපි එක ටීම් එකක් අපි ඩෝනි දෙකට මුහුණ දෙන්න පුළුවන්. ෂෝන් ඔයාට අරින්න බැරි සේව් එකක් මම මීට කලින් දැකලා නැහැ. එතකොට ලින්ක් ඔයාගේ හැකින් වැඩ නම් next level. එතකොට හෙක්ටර් සහ හැන්ටන් ඔයාලා ඩෝනි සෙනගක් පාලනය කරන්න පුළුවන්. මේ ජෝර්ජ් කියන හාතයා කලින් සල්සාර් කියලා මිනිහෙක්ට තමයි වැඩ කරලා තියෙන්නේ. මිනිහා සල්සාර්ගේ හැම දෙයක්ම වගේ දන්නවා. සල්සාර් කවුද කියලා වීඩියෝ ඉස්සරහදී වලට දැනගන්න ලැබෙයි. මේ වෙලාවේදී මේසන්ට කෝල් එකක් එනවා. අනිත් පැත්තෙන් කතා කරන්නේ ෆ්ලවර් කියන මේ ඩයල් එක. මේසන් ගත්කටටම කියනවා අපිට සල්සාර්ගේ මෙහෙමක් තියෙනවා නේද? බොහොම බුද්ධිමත් කොල්ලෙක්. මෙහෙම කළොත් ඔයාට එමීම ලැබෙයි. තව ටිකකින් නේද හෝටලේ නැරෙන්නේ කියලා මම ෆෝන් එක කට් කරනවා. සෙට් එකම හොරු ටිකක් නිසා FBI එක පස්සෙන් පන්නනවා. FBI එක හෝටලේට ඇවිත් අල්ලගන්න හදනකොට සෙට් එක කොහමයි බැන ගන්නවා. FBI එකේ මේ රික්ටර් කියන හාදයාව පොඩ්ඩක් මතක තියාගන්න. සෙට් එක ඔය විදියට ෆ්ලවර් ගාට ඇවිත් මේක තමයි මාට කරන්න තියෙන මෙහෙම. මේ සීට් බැක් කියන මිනිස්යාගේ කැසිනෝ එකේ උඩම තට්ටුවේ තියෙන පෙන්ට් හවුස් එකේ සේප්පුව කඩන්න. ඔයා වනෙක්ස් බෙට් වලින් ලොස් වෙලා නම් තිරේ දිස්සන ප්‍රොමෝ කෝඩ් එක දාලා අලුතින් account එකක් හදාගන්න. වෙනස ඔයාලටම තීරෙයි. ප්‍රොමෝ කෝඩ් එක ටයිප් කරද්දී හිස්තැන් තියෙන්නේ නැතුව ටයිප් කරගන්න. නැවතත් ෆිල්ම් එකට කට්ටියම හොර හැඳුනුම් පත් හදාගෙන කැසිනෝ එකට ඇතු වෙනවා. මේ ජෝඩුවේ යන්නේ බැංකුව ආයෝජකවරුන් ලෙස. ඇන්ටන් සංගීත ශිල්පියෙක් විදියටත් මේසන් ඩොනවන් කේජ් කියන සල්ලිකාරයෙක් විදියටත් ෂෝන් එයාගේ හොඳ යාළුවා විදිහටත් කැසිනෝ එකට ඇතුළු වෙනවා. මේ බිලා කියන ගෑනු කෙනා තමයි කැසිනෝ එකේ කළමනාකාරිනි වගේම සීට් බ්ලැක්ගේ බිරිඳ. ඔය බිල්ලේ තියෙන මාලි පොට්ටක් මතක තියාගන්න. කැසිනෝ එක හැමතැනම කැමරා ලින්ක් ෆෝන් එක කරන් ෆොටෝ දෙක තුනකුත් ගහ ගන්නවා. කට්ටියම කැසිනෝ එක ඇතුළේ තියෙන රූම් එකකට ඇවිත් වැඩ ටික පටන්ගෙන මේ වෙලාවේදී සම්පූර්ණ පද්ධතියම හැක් කරලා කැමරාවල පාලනය අරගෙන ජෝර්ජ් ඩිවයිස් එකකින් සේව් වෙනවා. අනිත් පැත්තෙන් සීට් බ්ලැක්ව අවිට බලාගන්න පුළුවන්. තවන්ගේ පුතා සල්ලි හොරගම් කරා කියලා සූට්ටුවකින් ඇහැපුච්චලා මිනිහාගේ බෙල්ලට බීයෙන් එනලා ඌව වඩලා දානවා. ටික වෙලාවකින් සීට් බ්ලැක්ට මේසන්ව හම්බ වෙනවා. දෙන්නම ඩ්‍රින්ක් එකක් ගන්න යනවා. ටිකක් දැකලා පුරුදු කෙල්ලෙක් තමයි ඩ්‍රින්ක් එක හදන්නේ. ලින්ක් මේ විදියට ඇවිල්ලා තින්නේ සේප්පු වල ඉන්න සේට්ගේ ඇඟිලි සොල්ගුම් ගන්න. මේසන් අපේ ඇන්ටන් ඔය සංගීත ශිල්පියෙක් විදියට සේට් හඳුන්වලා දෙනවා. සේට් චාස් කියලා ආදෙක් ගැන කියනවා. ඇත්ත ඩොනවන් කේජී විනියාව දන්නවා. මේසන් මේ වෙලාවේදී බොරුවට කියනවා ඌ මම දන්නවා කියලා. ඔයාලා දැන් බලනවා ඇති සේට් බ්ලැක් ඩොනවන්ව දන්නේ නැත්තේ ඇයිද කියලා. ඉතින් ඇත්ත ඩොනවන් කේජී කවදාවත් ෆොටෝ එකකටවත් පේන්නේ ඉඳලා නැහැ. සේට් මෙයාලට කාඩ් සෙල්ලම් කරන්න පෙන්ට් හවුස් එකට ආරාධනා කරනවා. ජෝර්ජ් ඇඟිලි සල්කුණු භාවිතින් අත්ගවුස් එක හදන්න පටන් ගන්න. අනිත් පැත්තෙන් හෙක්ටර්ව මේ FBI නිලධාරියාට මාට් වෙනවා. මිනිහා FBI එකට ඒ ගැන දන්නවනවා. අනිත් පවුද සල්සාර්ගෙන් මේසන්ට කෝල් එකක් එනවා. මේ හාදයා තමයි සල්සාර් කියන්නේ. ඒ කෝල් එකේදී සල්සාර් කියනවා මගේ මල්ලි තමයි සේට් කියලා. මේසනුත් මේකට ටිකක් වොල්මම්. කට්ටියම කාඩ් සෙල්ලම් කරන්න පෙන්ට් හවුස් එකට යන්න ලෑස්තිලාම කියනවා සේප්පු දෙකක් තියෙනවා කියලා. ජෝර්ජ් හොයාගත්ත කියලාත් කියනවා. එකක් පෙන්ට් හවුස් එකේ නම් අනිත් එක කොහෙද? ශාලාව දිගේ තියෙන කාර්ය මණ්ඩල නිදන කාමරේ. දැන් තවත් ජෝස් එකකුත් ඔය හදන්න සිද්ධ වෙලා තුන් දෙනාම ওই විදිහට පෙන්ට් හවුස් එකට එනවා. අනිත් පැත්තෙන් චාස් කියන හාදයාව බලාගන්න පුළුවන්. මිනිහා ආවොත් වැඩ ටික ඔක්කොම ඉවරයි. මොකද කිව්වොත් මිනිහා ඇත්තම ඩොනවන් කේජ්ජෝ දන්න නිසා ලින්ක් සාසාරට කෝල් එකක් කරන් කියනවා පොප්කෝන් ටිකක් අරගෙන හොරකම් බලන්න ඉඳ ගන්න කියලා. සාසාර අනිත් පැත්තේ ඉඳන් වෙන සේරම දේවල් බලාගෙන තමයි ඉන්නේ. කට්ටියම මේසෙකට එකතු වෙලා කාඩ් සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ලින්ක් ඩොනන්ගේ සාහිකා විදියට ගිහින් අර දෙන්න බැරි වුණ අත්ග්ලෝස් එකක් දෙනවා.
කට්ටියගේ අවධානය වෙනස් කරන්න හෙක්ට එලියඉඳන් ගිනිකලි සංදර්ශනයක් දානවා. මේ වෙලාදී මේසන් විෂෝනුයි ගිහින් අත්ලොස්දාගෙන සේප්පු අරිනවා. සලසාර ලයින් එක ඉඳගෙන කියනවා පෙන්ඩ්‍රයිව් එක ගන්න කියලා. මේසන්ට නම් හම්බවෙන්නේ නෑ. ෂෝන්ට පෙන්ඩ්‍රයිව් එක හම්බුනා කියනවත් එක්කම සල්සාර එක්ක තිබ්බ කෙනෙක්ෂන් එක නැතිවෙනවා. අනිත් පැත්තෙන් හෙක්ටර්ව කැසිනෝ සිකරට එකට අහුවෙලා. අනිත් පැත්තිං සීට් බැක්ක හෙක්ටර්ව මනන්න හදනකුටම ලිින් කෝල් එකක් දීලගෙනවා චාස පෙන්ට අවසකටාව කියලා. ඒක නිසා යන්තන් හෙක්ටර් නම් බේරෙනවා. සල්සාර දන්නේ නෑ මෙයාලට පෙන්ඩ්‍රයිව් එක හම්බුනා කියලා. දැන් සල්සාර රාට්ටන්න අර බෙලාගේ මාලය ඇතුළේ පෙන්ඩ්‍රයිව් එක තියෙනවා කියලා මාලයස්තන්න යනවා. අර පෙන්ඩ්‍රයිව් එක තියෙන දේ දැක්කම ඔක්කොමලම හොල්මංගෙනවා. ඒ මොකද කිව්වොත්තු ඒක ඩොලර් මිලියන 600ක් තියෙනවා. චාස් පෙන්ට අවසකට ඇවිල්ලා මේසන් ඇවිල්ලා ඩොනවන් කේජ්ජිතයට රඟපාපුවම වැඩේ මාට් වෙනවා. චාස් කියනවා මේ ඩොනවන් කේතනෙවේ මූ වෙන එකක් කියලා. මේසන් ලින්ට කියනවා ප්ලෑන් බ එක ක්‍රියාත්මක කරන්න කියලා. එතකොටම කරන්ටක යනවා. මේසන් මාලියරන් එතනින් මාරු වෙනවා. සීට්බක් සෙට්ක අපි සෙට්ක පස්සෙන් පන්නනවා. ඇන්ට නැවිත්තු හෙක්ට බේරගන්නවා. ඩබල පැනලයන් අදරකොට FBI එකට අහුවෙනවා. සේට් අපේ සෙට්ට කල්ලගෙන ජෝජ්‍ය විත්තු සේට්ට ගහනවා. මිනි ආංගන් හිටෝ බිහියක් කරන්න ජෝත්්‍ය කකුලට අනිනවා. මේසන් සේට්ට වෙඩි තියන්න හදනකොටම බිලා විත්ත සේට් ඉවරයක් කරනවා. බෙලා කියනවා මට දෙයක් එයාගෙන් ගන්න තියෙනවා කියලා. අපේ සෙට් එක කැසිනෝකින් එලියටෙනවා. එතකොට එමීමත් එක්කගෙන සල්සාරවිල්ලා පෙන්ඩ්‍රයිවක් ගන්න. මේසන් මාලය ඇතුළේ පෙන්ඩ්‍රයිව එක තියෙනවා කියලා දෙනවා. ඒත් පෙන්ඩ්‍රයිව එක කිසිම දෙයන්න කියලා මිනිහට මාට් වෙන. ඉනීව දෙන්න බෑ කියලා මේසන් මරන්න හදනකොටම FBI එක විල්ලා ඔක්කොලම අල්ල ගන්නවා. මේකත්තු මේසන්ගේ ප්‍රෑන් එකක්. මේසන් කලින් වික්ටර් කියන ඩයිල්ලකට කෝල් එකක් දීලා අපි ගණතිනුවත් කරමට කියලා හලා. අනි පැත්තිං බිලා සේප් බේරල බලද්දී පෙන්ඩ්‍රයිව එක නෑ. FBI එක කට්ටියව ඔය විදියට නිදහස් කරනවා. මෙයාලට දැන් ඩොල මිලියන් 600 තියෙනවා. ඔය විදියට තමයි ෆිල්ම් එක ඉවරන්නේ. සුපිරි ෆිල්ම් එකක් අරන් එනකම් channel එක subscribe කරලා තියාගන්න. Goodbye boys and girls.